ඉතින් අයිබෝන් සුබ දවසක් හැමෝටම. ඉතින් සියලු දෙනා හොඳින් ඉන්න කියලා ඇති කියලා හිතනවා. ඉතින් අද ඔයාලට මම අර එක දවසක් ආපු වීඩියෝ එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය බලලා තිබ්බා. ඉතින් ඒක නිසා මම ඒකට දැම්ම මම විශේෂ මේකක් දාන්න කියලා. ඒක නිසා මම අද මේ වීඩියෝ කරන්නේ අන්න ඒකට. මොකද අපි හැමතිස්සෙම අපි හිතන දේවල් සබාදහමෙන් කියලා හිතුවට සබාදහමෙන් සිද්ධ වෙන්නේ නොවෙනවා කියලා මම විශ්වාස කරන නිසා. ඉතින් ඔයාලා දන්නවා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම ඒකට මේකෙත් එක්ක දාන්නම් ඔයාලට මේ වීඩියෝ දාන්නම් ඒකට පසු වීඩියෝ එකක් ඒකත් එක්ක බලන්න බලලා තීරණය කරන්න හැමතිස්සෙම අපි ඕවා ඔය රටේ ඉන්න කවුද අපේ ඉන්නේ රාජ්‍ය පරිපාලන රාජ්‍ය සේවයේ ඉන්න මිනිස්සු කරන වැඩත් ඒ මිනිස්සු දැනගෙනත් කරන වැඩ වෙන්නේ නැති මේවා අනිවාර්යයෙන්ම නොදැනුවත් වෙන විදියක් නැහැ. මොකද පහුගිය දවස්වල ඔයාලට මතක ඇති මහා ගම්වතුර සුලිකුණාටුවක් ආවා. ඉතින් මේ සුලිකුණාටුව එකපාරටම ආව එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකත් එක්ක ඔයාලා හොඳ ආකාරව දාන්න මම මේ දාන්නම් වීඩියෝස් හරිද? ඉතින් ඒවා මේ දැවැන්ත ජලාශවල දැවැන්ත විදියට දුවාන් දොරටු විවෘත කරලා ගම් පිටින් හොදන් ගියා. දැන් ඕන් හොඳ ආකාරව දන්නවා මේ වාන් දොරටුව මෙච්චරයි ගියන් පස්සේ පහළ ගම් නිම්න යට වෙනවා කියලා. නමුත් ඔවුන් මොකද කරේ? එකපාරට දඩබඩ ගාලා ඇරලා දැම්මා. ඒ වගේම තමයි මේ කඳු නායයන් නැති පැතිවල කඳු නාය ගියා. එක පැත්තක් නෙමෙයි දැන් සුලිකුණාටුව ආවනම් සුලිකුණාටුවක් ආවනම් මම නම් දැක්කේ නෑ සුලිකුණාටුවක් කියලා මේ කුලගක් ඇවිල්ලා එහෙම අපි හොඳ ආකාරයෙන් ගන්න දෙයක් තමයි ඕනම දෙයක් තියෙනවා මේ හම්බෙන් එකපාරටම තරහම් කරන්න දෙන්නේ නෑ නේ දෙයක් වර්ෂාව දැන් ඉන්දියාවේ වාර්තා ආවේ නැත්තම් හරි කාල්පනික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආහුදා කරනවා එයාලා දැනුවත් කරේ නෑ කියන්නේ ඕනම කෙනෙකුට තේරෙනවා කාලයක් ඉඳලානේ වැටෙන්නේ බලාපොරොත්තු ටික ඇවිල්ලා කම් වෙලා එහෙමනේ චිත්තපටුවත් මේ මිනිස්සුන්ට බැරි වුණාද මේක පොඩ්ඩක් මේ කරගන්න මම අර ඇවිල්ලා කියනවා මාධ්‍යයට ඉන්නක ජනාධිපති ඉස්සරහට කියනවා අපි හිතුවේ නෑ මේ මෙච්චර දෙයක් වෙයි කියලා. ඉතින් හිතන්න නැත්නම් ඉතින් උඹලට මොකටද ඔයාලා පටි අරන් ජීවත් වෙන ජනතාව බදු මුදල් අරගෙන ඔය වේවට නම් ඔයාලා පත් කළා තියෙන්නේ. ඒ වගේ මහා ජලකඳක් එකපාරට ඇතෑරියට පස්සේ අනිත් එක තමයි මම ගෙනත් වීඩියෝ එක දැම්මා මේ දැන් වික්ටෝරියා ජලාශය වෙන්න පුළුවන් වික්ටෝරියා ජලාශය වාංගුවට මුක්ත කරාට පස්සේ පහළ ගම්මාන තියෙන සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සෛල නලාව මොනවද වෙන්නේ? ව්‍යාපගාව මේ දොරගාව අරින් තන මේ සෛල නලාව තුල වැඩක් තියෙනවද? වැඩක් නැහැ. දැන් අතරත් ඒක නැහැ. දැන් අතරත් දැන් මෙච්චර විශ්ලේෂණයක් වෙලා තාම නැහැ මේ වගේ වැඩ පිළිලක් කරන්නේ. ඒක නිසා තව ඉස්සරහටත් මොන ව්‍යාපාරිකයෙක් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් රාජ්‍ය නිලධාරී එතනදී ක්‍රියාත්මක වෙච්ච විදිහ බැලුවන් පස්සේ පාස් නියුලන් කේස් එක වගේම තමයි මට නම් හැඟෙන්නේ. මොකද ඔවුන් කියනවා අපි දැනගෙන හිටියා නම් මෙච්චර දෙයක් වෙයි කියලා දැනන් හිටියේ නැහැ. පාස් කේස් එකත් එහෙම දැනගෙන හිටියා. ආවා පණිවිඩ ආවා. නමුත් ගහයි කියලා හිතුවේ නැහැ කියලා කිව්වනේ. ඒක හා සමානමයි. පාස් කේස් එකෙන් ගියේ 200 ගාන. දැන් මේ සැරේ ගිහලා තියෙන කොච්චරද? 80 වෙච්ච මිනිස් තාමත් හොයාගන්න. ඒ තරම් විශ්වසනයක්. ලංකාවේ මහා භාණ්ඩාගාරේ හදාගෙන ස්ථාවර කරන් එනකොටම ෂොට් එක දුන්නා. ඔයාලා හිතනවද මේව සාමාන්‍ය ස්වභාවය වෙනවද කියලා? ඔයාලට මතකද අරුණායක? මම එකත් වීඩියෝ එකක් දැක්කා. අරුණායක දැන් අවුරුදු 8කට 10කට වගේ ඉස්සෙල්ලා මට මතක හැටියට රාමසර කන්ද නායකයා. ඒකේ මේක වීඩියෝ එකක් තියෙනවා අර සම්පත් බණ්ඩාර මහත්තයා මම බැලුවා. ඒකේ උඩට නැග්ගට පස්සේ සාමාන්‍යයෙන් අර ෆවුන්ඩේෂන් දාන කල් කියුබ් 2000 3000ක් විතර උඩ පුපුරලා එහෙම තැන් වල විශ්ලා තියෙනවා. එතකොට කන්දක් පුපුරන දැන් මේකෙත් ගොඩාක් කට්ටිය කතා කරන මම ඒකත් දාන්නම්. මම හිතනවා එතකොට ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා. සමහර ගොඩාක් මිනිස්සු කියනවා අපිට එකපාරට හෙන්න ප්ලේන් එකක් වදින වගේ සද්දයක් ඇහුණා. ඒ සද්දේ ඇවිල්ලා බලනකොට කන්ද ගිහිල්ලා. ඒ කියන්නේ මොන හරි පිපිරීම් වෙලා තියෙනවනේ. ඒක ස්වභාවික පිපිරීම්ද, ඒක කුටීම ඇති කරු පිපිරීම්ද, නැත්නම් ජල කඳක් ආවස් මේ වර්ෂාවක් ආව කියලා මේ සම්පත්තියක් අනුසම් පැත්තගෙන නායන් හේතුවක් නැහැ. දැන් මිනිස්සු රෑ නිදාගත්ත මිනිස්සුන්ට ඇහැරෙන්න වෙන්නේ කන්ද කඩන්න. කන්ද ගිහිල්ලා. ඉතින් බලන්න කොච්චර මේ රාජ්‍ය නිලධාරී පැලැන්තිය මේව දැනුවත් නැති වෙන බෑ. දැන් අනිවාර්යෙන් දැනුවත් වෙනවා. අපි උනත් දන්නවා වලාකුළු පළ වෙලා ගොරවල හරිය මෙහෙ එනකොට යම් කිසි වර්ෂාපතනයක් ලැබෙනවා කියලා. ඒක හොඳ ආකාරව දන්නවා. ඉතින් දැනත් මේ කට්ටිය කරේ ඔන්න ඉතින් තමයි මම කියන්නේ මේවා
අනිවාර්යෙන් පරීක්ෂණයක් කළා මේ වගේ නිලධාරීන්ට දඬුවම් කළ යුතුමයි. නැත්නම් මේ රාජ්‍ය සේවය හදන්න බෑ, මේ රට හදන්නත් බෑ. අපි නිතරම කොහොම කී පොයින්ට් වල ඉන්නේ අනිවාර්යයෙන්ම මේ දූෂිතය. ඒ දූෂිතව අයින් කරන්න නැතුව අපි පිටරටකින් හරි ගෙනල්ලා ඒකනපත් දැනට සුදුසු මිනිස්සු අපේ රටේ වොන්තරන් ඉන්නවා. මම එහෙම නැත්නම් පිටරටකින් හරි ඒ සුදුසු මිනිහෙක් ගෙනල්ලා ඒකනපත් කරලා මූන් ටික අයින් කරලා දාන්න. නැත්නම් මේ රට කරන්න දෙන්නෙම නෑ. ආර්ථික ආයතන හැමත් යනවා එහෙමයි. ඔය දැන් ආධාර ටික බෙදන්න ගියාමත් ප්‍රශ්න. හරිද? ආණ්ඩුව පැත්තෙන් කොච්චර කිව්වත් ජනාධිපතිට කොච්චර රට ගැන හදන්න උවමනා තිබ්බත් අනිත් මිනිස්සුත් සමහර ගොඩක් මිනිස්සු ඒවට මේ හරියට කරන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ මේවා ස්වභාවිකම වෙන දේවල් නෙමෙයි කියලා. ස්වභාවික වෙනවා නම් අපිට හිතාගත්ත හැකි. ස්වභාව දහමින් වෙනකොට එකපාරට මේ දඩබඩ ගාලා පාත් වෙන්නේ නැහැ නේ. එහෙනම් ඔච්චර මිනිස්සු දැනුවත් කරලා තිබ්බනම් ඔච්චර විවසනයක් වෙන්නෙත් නැහැ. අද එකතු කරගත්තු බිලියන ගාණක් අද ඒවට ආපදාවට ලක් වෙච්ච මිනිසුන්ට ආපදාවට ලක් වෙච්ච දේපල ප්‍රතිසංස්කරණ නැත්නම් නැවත ගොඩනගන්න වියදම් කරන්න උනා. ඉස්සරහට යන්න තිබිච්ච ගමනක් තමයි ආපස්සට දැල්ලා දැම්මේ. ඒකට ප්‍රධානම හේතුව මේවට පරීක්ෂණ කරලා අනිවාර්යෙන් හොයන්න ඕන. රටේ මාධ්‍යකාරයෝ මාධ්‍ය පකීර්ලට අපි කියන්නේ මේව ගැන හොයපල්. අර අම්බුලුවාව ගැන අපි මම දැක්ක දිගටම මේ වීඩියෝස් කරලා දාලා තියෙනවා අපේ මේ media.lk එකේ තරිඳු මහත්තයා. ඉතින් බොහොම වැදගත්. අන්න ඒ වගේ මාධ්‍ය කාර්යෝ ටිකක් ඉන්න ඕන මේ රටේ නිර්මාණය වෙන ඉස්සරහ නිර්මාණය කරන්න. නැතුව මේ බොරු බයිල ගහලා අතෙන්ට ගිහලා මෙතෙන්ට ගිහලා වීඩියෝ ටිකක් කරලා දාන එක නෙමෙයි. රටේ මිනිසුන්ට ඇත්ත ඇති සැටියෙන් හෙලි කරන්න ඕන. දැන් ඔහු අම්බුලාවේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් හොඳ වීඩියෝස් ටිකක් දාලා තිබ්බ ජනතාවට දැනුවත් වෙන්න. මොකද මේවා කෘත්‍රිමව මේවා යම් මිනිසුන්ගේ ඌමනාවට කරන වැඩ කියලා. ඒවෙන් හොඳටම පේනවා. ඉතින් ඒක නිසා තමයි අර ගැටඹේ පන්සල දැක්කනේ කොහොමද වාන්දරට ඇරිලා දැරලා තියෙන්නේ ගැටඹේ පලාතම යට වෙන්න. ඒ තරම් උස්සට වතුරක් එන්න ඈ හිතා ගන්න පුළුවන් ඒතකොට මිනිසුන්ට. මිනිස්සු කොහොමද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. ඒතකොට පහළ නිවේදනයක් දාන්න තිබ්බා. මෙන්න මෙහෙම අවදානම් මේ සහිත තත්ත්වයක් තියෙනවා. අයින් වෙන වහාම ඒ කිසිම දෙයක් නැහැ. නිදාගත්තු මිනිස්සු නිදි පැදුරු මෙහෙමම ගහගෙන ගියා. කොහේදවත් නැති. නාය යන්න හිතලවත් නැති කඳු නාය ගියා. හැබැයි මිනිස්සු කියනවා ජනමාධ්‍යෙන් දෙන්නේ නැති වුණාට මිනිස්සු දන්නවා උනේ මොකද්ද කියලා. දන්න මිනිස්සු. ඕක ගැන හොයන මිනිස්සු. ඉතින් ඒක නිසා අපිත් ඒ ගැන අපි අනිවාර්යයෙන්ම ඒකයි වීඩියෝ කරලා දැම්මේ. මොකද මේවා මහා සද්දත් එක්ක පුපුරලා කඳු කඩාගෙන වැටුනේ සමහර පැතිවල හිතා ගන්නවත් බැරි විදියට. ඉතින් ඒක නිසා ජනතාවට බාරයි මේවා හොයන්න අනිවාර්යයෙන්ම ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕන මේ සම්බන්ධව පරීක්ෂණයක් කරලා නිසි ක්‍රියාමාර්ග ගන්න කියලා. ඇත්තටම ජනතාවට කියන්නේ මේවා ගැන අවදියෙන් ඉන්න. හෙට දවසෙත් මොනව සිද්ධ වෙයිද කියලා අපිට කියන්න බෑ. මොකද ඒ තරම් අර හිටපු පාලකයන්ට ගැත්තෝ ඉන්නේ. මේ රට කරන් යන්න හදනකොටම දැක්කනේ ඔයාලා මේ රටේ මහා භාණ්ඩාගාරේ මුදල් සංචිතය ඉහළට යනකොටම කියලා දැම්මා. ඔයාලා හිතනවද මේ වහම්බෙන් සබාධාමී සිදුවෙන දේවල් කියලා? ඒවනම් ඉතින් ඔයාලා හිතා ඉන්න. ඉතින් අපි දැනුවත් කරන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම එතන ඉඳන් හිතන්න නැතුව පොඩ්ඩක් ඈතින් එහා පැත්තට ගිහිල්ලා හිතලා බලන්න මේ ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. ඉතින් සුපුරුදු පරිදි මම කියන්නේ මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මගේ page එකත් follow කරන්න. අපි ඔයාලා දැනුවත් කරනවා. ඔයාලා මං හිතනවා දැනුවෙන් සම්පූර්ණ දැනුම් සම්බුද්ධික මිනිස්සු ටිකක් ලංකාවේ ඉස්සරහට හිටියොත් හොඳයි කියලා. මොකද නැත්තම් අර පහුගිය ආණ්ඩුවල මිනිස්සුන්ගේ අතේ එලිලා අර අඬන තාරුණ්‍යයට රටක් හදන්න බෑ. ඒක නිසා ගිහිල්ලා එන්න සුබ දවසක්. මේ වීඩියෝ ටිකත් බලාගෙන යන්න. channel එක subscribe කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.